ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අපේ රටේ බිහි වූ අසහාය ගායිකාවක්. නන්දා මාලනී උපත ලැබුවේ අලුත්ගම ලේන්දුව ප්‍රදේශයේය. ඇය යොවුන්වියේදී කොළඹ කොටහේනට පැමිණියා. මාග්‍රට් පෙරේරා යටතේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වී ශ්‍රේෂ්ඨ ගුරුවරියක බවට පත්වුණා. පසුව කාව්‍ය තරඟයකට නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන්විදුලියේ ජනප්‍රිය වැඩසටහනක් වූ ළමා මණ්ඩපයට බුදුසාදු ගීතය ගායනය සිදු කළා. එම ගීතය විශාල ජනප්‍රියත්වයක් ලැබීමෙන් පසුව ලංකා ගුවන්විදුලියේ හිටපු ප්‍රධාන නිලධාරී සරත් විමලසිරි මහතා ඇයගේ ශාස්ත්‍රීය සංගීත ගමනට පූර්ණ අනුග්‍රහය ලබා දී තිබුණා. සුදු සාරියකින් සැරසුණු නන්දා මාලනිය මිය යනතුරු එසේම සිටියේ ඇයිදැයි බොහෝ රසිකයින්ගේ හදවතට නැගුණු සංවේදී පැනයකි. නන්දා මාලනියගේ දශක ගණනාවක අද්විතීය සංගීත පර්යේෂණ සහ ගීත තැටි සඳහා ඇයට අවශ්‍ය උපරිම සහයෝගය සහ නිදහස ලබා දුන් සැමියෙකු ලෙස සුනෙත් ගෝකුල මහතා ඇයගේ සංගීත ගමන ආරම්භයේ සිටම සෙවණැල්ලක් මෙන් සිටි අයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. පසුව ඔවුන් අතර තිබූ සමීප ඇසුර ආදර සම්බන්ධයක් බවට පෙරළී ඔවුන් දෙදෙනා විවාහ දිවියට එළඹ තිබුණා. පසු කාලීනව ඔවුන්ගේ පවුල් ජීවිතය සහ විවාහය බිඳ වැටුණු අතර පසුව ඇය සිය දරුවන් සමග තනි වූ මවක් ලෙස ජීවත් වුණා. අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දියණියන් දෙදෙනා වන්නේ වරුණි සරෝජා සහ අමා සාරදායි. නන්දා මාලනී මහත්මියගේ විවාහය දෙදරා යාමට හේතුව වූයේ සුනෙත් ගෝකුල මහතා ඔහුගෙන් ඉගෙන ගැනීමට පැමිණි වෙනත් ශිෂ්‍යාවක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන පසුව එම කාන්තාව සමග විවාහ වී තිබෙනවා. මෙම සංවේදී සිදුවීම නිසා නන්දා මාලනී තම ජීවිත කාලය පුරා සුදු අතින් සැරසීමට තීරණය කර තිබුණා. සමාජය කොතෙකුත් කතා ගෙතුවද ඇය තමන්ගේ දියණියන් දෙදෙනා සමග සරල ජීවිතයක් ගත කරමින් සිටියා. ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ හිටපු සැමියා වූ සුනෙත් ගෝකුල මහතාගේ දෙවන විවාහය සිදු වී ඇත්තේ ඔහුගේ ශිෂ්‍යාවක වූ පුෂ්පමාලා සුභසිංහ සමගින්. සීනිබෝල හෝටලේ ගීතය ගායනා කළ පුෂ්පමාලා සුභසිංහ පසුව සංගීත විශාරද ගායිකාවක් බවට පත් වුණා. කෙසේ නමුත් නන්දා මාලනී මහත්මියගේ පළමු සැමියා වූ සුනෙත් ගෝකුල කිසිදු මාධ්‍යයක් හමුවේ මෙතෙක් පෙනී සිට නොමැති වීම පුදුම සහගත කරුණක්. අද වන විට වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන සුනෙත් ගෝකුල තවමත් ජීවතුන් අතර සිටින බවයි විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරන්නේ. 2026 අගෝස්තු 20 වැනිදා ඔහුගේ හිටපු බිරිඳ වූ ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වන විටද මාධ්‍ය වාර්තාවලට අනුව සුනෙත් ගෝකුල මහතා ජීවත්ව සිටිනවා. තවද ඔහු මාධ්‍යයට පෙනී නොසිට ඉතා නිහඬ පෞද්ගලික දිවි පෙවෙතක් ගත කරන අයෙක් බවට තොරතුරු වාර්තා වනවා. වැඩිදුරටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා සහ මෙරට සාම්ප්‍රදායික නොවන විදෙස් නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත කළ අයෙක් ලෙස ඔහු කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වී තිබෙනවා. සුනෙත් ගෝකුල දෙවන වරට විවාහ වූ පුෂ්පමාලා සුභසිංහ මහත්මියට එක් දියණියක් සිටින අතර ඇය ශාස්ත්‍රීය සංගීත විශාරදවරියක වන මේඝා මල්හාරි ගෝකුලයි. රටම හඬවා නික්ම ගිය ආචාර්ය විශාරද නන්දා මාලනියගේ සැඟවුණු ජීවිත කතාව මෙසේ ගෙනහැර දක්වමි.